හරි. අයිබෝවන් දරුවනේ අපි එහෙනම් 2028 ඒ ලෙවල් කරන දරුවන්ගේ අලුත් ක්ලාස් එක පටන් ගමු ඇග්‍රි වල. පුතේ එතකොට අද ඉඳන් අපි අපේ ඇග්‍රි ක්ලාස් එක පටන් ගන්නවා. මේක තමයි පළවෙනි දවස. ඉතින් රෙකෝඩින් මේක බලන දරුවොත් එහෙනම් වැඩේ පටන් ගමු අද ඉඳන්ම. හරි. එතකොට පුතේ මම ආරම්භ කරපු දවසේ අපිට කොච්චරක් පාඩම් ඉගෙන ගන්න තියෙනවද? ඒ පාඩම් වල මොනවද තියෙන්නේ කියන කාරණාව පන්ති පටන් ගත්ත දවසේ ඔයාලට මතක් කරා. මතක ඇතිනේ. පුතේ පාඩම් කීයක් තියෙනවා කියලා කිව්වද? පාඩම් 19ක් තියෙනවා කියලා කිව්වා. ඒ පාඩම් 19න් පුතේ අපි පළවෙනි පාඩම මුලින්ම කතා කරන්නේ. ඒක පොඩ්ඩක් බෝරින් වගේ නිසා අපි දෙවෙනි පාඩමේ ඉඳන් පුතේ අපේ සිලබස් එක පටන් ගමු. හරි. එතකොට අපිට අද මුලින්ම ඉගෙන ගන්න තියෙන්නේ මොන පාඩමද? දේශගුණික සාධක භෝග භගාවට පුතේ වැදගත් වෙන්නේ කොහොමද කියන කාරණාව තමයි අද අපි කතා කරන්න යන්නේ. හරි. දේශගුණික සාධක කොහොමද මේ භෝග වගාවට වැදගත් වෙන්නේ කියලා කතා කරමු. හරි. මොනවද මුලින්ම අපි හරි දේශගුණික සාධක ගැන කතා කරද්දී මම මෙන්න මෙහෙම පාඩමට අපි සම්බන්ධ වෙන්නම්. මොකද දැන් ඊයේ BST ක්ලාස් එකට ජොයින් වෙච්ච දරුවෝ දන්නවා මේක. හරි. BST වලත් තියෙන නිසා එතකොට කමක් නැහැ අපි BST වෙනම සබ්ජෙක්ට් එකක් ඇග්‍රි වෙනම සබ්ජෙක්ට් එකක්. මම BST වල ඉගෙනනවා කියලා ඇග්‍රි වල උගන්වන්න නැතුව ඉන්නේ. ඔක්කොම ටික කරගෙන යනවා. හරි. එතකොට පුතේ කාලගුණය සහ දේශගුණය කියලා කියන්නේ එකක්ද දෙකක්ද? කාලගුණය සහ දේශගුණය කියන්නේ එකක්ද දෙකක්ද? කාලගුණය දෙක සහ ඔව් දෙව්මි මොකද්ද පුතේ එකක්ද දෙකක්ද? කාලගුණය හා දේශගුණය කියන්නේ දෙකක්. කාලගුණය සහ දේශගුණය කියලා කියන්නේ පුතේ දෙකක්. හරි වචන දෙකක්, අර්ථ දෙකක්, තේරුම් දෙකක්. එහෙනම් අපි මුලින්ම කතා කරමු පුතේ මේ කාලගුණය කියන්නේ මොකක්ද කියලා. හරි. කාලගුණය කියන්නේ පුතේ මෙන්න මෙහෙම දෙයක්. හරිද? මේ කාලගුණයට හොඳම උදාහරණය තමයි පුතේ ගෑනු ළමයි. පොඩ්ඩ නැත්තක වෙනස් වෙනවනේ නේද? අන්න ඒ වගේ මේ කාලගුණය කියන එක පුතේ කෙටි කාලීන දෙයක්. ස්ථිර දෙයක් නෙමෙයි කෙටි කාලීනයි. එතකොට අපි සරලව පුතේ කාලගුණය කියලා කියන්නේ වායුගෝලයේ කෙටි කාලීන ස්වභාවය. එහෙම නැත්නම් යම්කිසි ප්‍රදේශයක් තුල කෙටි කාලයක් තුල හරි යම්කිසි ප්‍රදේශයක ඒ ප්‍රදේශයේ වායුගෝලයේ කෙටි කාලීනව පවතින ස්වභාවය තමා පුතේ අපි කාලගුණය කියලා කියන්නේ. හරි. ඉතින් අපිට උදාහරණයකට ගන්න පුළුවන් මොන වගේවද? මොනවද අපිට උදාහරණ වලට ගන්න පුළුවන්? බලන්න ඔයාගේ ටියුට් එකේ පුතේ ඔයාට නිවේදනයක් දීලා තියෙනවා. announcement. මොකද්ද බලන්න? මොකද්ද කියලා තියෙන්නේ? කියලා තියෙනවා 2024 ජූනි 10 වන දින සඳහා කාලගුණ අනාවැකි. මොකද්ද කියලා තියෙන්නේ බලන්න. 2024 ජූලි මාස 10 වන දින උදෑසන 5:30ට නිකුත් කරලා තියෙනවා. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. සබරගමුව පළාතෙත් නුවර දිස්ත්‍රික්කෙත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැක. හරි. ඉතින් ඔන්න ඔහොම කාලගුණ අනාවැකියක් පුතේ දීලා තියෙනවා. හරි. එතකොට පුතාලා කියන්න බලන්න කාලගුණයට මොකද්ද උදාහරණය? දැන් මේ අනාවැකිය තුල කාලගුණයට උදාහරණයක් තියෙනවා. පේන්න තියෙනවා. හරි. මං කිව්වා කාලගුණය කියලා කිව්වේ කෙටි කාලයක් තුල. ওই කෙටි කාලේ පුතේ විනාඩියේ ඉඳන් පැය 24. විනාඩියේ ඉඳන් පැය 24 වෙන්න පුළුවන්. ඉතින් ඔන්න විනාඩියේ ඉඳන් පැය 24 දක්වා කාල පරාසයක් තුල යම්කිසි ප්‍රදේශයක තිබ්බ
ස්වභාවය තමයි අපි මේ කතා කරන්නේ. හරි. එහෙනම් දැන් ඔයා කාලගුණ අනාවැකියක් බැලුවා මොන වගේද මේ කාලගුණ අනාවැකිය කියලා. හරි. එතකොට මේ කාලගුණ අනාවැකියෙන් අපි මේ කතා කරන කාලගුණික තොරතුරු ගැන තමයි පුතේ කියන්නේ. එහෙනම් අපි දැන් යමු අපේ නිර්වචනේ ලියා ගන්න. හරි. ලියා ගමු පුතේ ඔයාගේ ටියුට් එකේ කාලගුණය කියන්නේ මොකක්ද කියලා. පැය 24ක් වැනි කෙටි කාලයකදී හරි පැය 24ක් වැනි කෙටි කාලයකදී පැය 24ක් වැනි කෙටි කාලයකදී වායුගෝලය තුල සිදුවන හරි වායුගෝලය තුල සිදුවන වෙනස්කම් වායුගෝලය තුල සිදුවන වෙනස්කම් වායුගෝලය තුල සිදුවන වෙනස්කම් කාලගුණය ලෙස හඳුන්වයි. වායුගෝලය තුල සිදුවන වෙනස්කම් කාලගුණය කියලා අපි හඳුන්වනවා. පැය 24ක් වගේ කෙටි කාලයක් තුල වායුගෝලය තුල සිදුවන වෙනස්කම් කාලගුණය කියලා හඳුන්වනවා. පුතේ අපි උදාහරණයකට එමු. ලියාගමු උදාහරණයක්. මොකද්ද? අපි මෙහෙම උදාහරණයක් ලියමු. අද දිනේ කවද්ද පුතේ? අද ඇවිලා කැමති දිනයක් ගමු. අලියා ගන්න. 2026 7වෙනි මාසේ 3 වන දින උදාහරණයක් මේ ලියන්නේ 2026 7වෙනි මාසේ 3 වන දින මහනුවර දිස්ත්‍රික්කයට මිලිමීටර් 40ක පුතේ mm මිලිමීටර් වලින් තමයි අපි වර්ෂාපතනේ තියන්නේ. හරි? වර්ෂාපතනේ අපි මනින ඒකකය තමයි මිලිමීටර් කියන්නේ. මිලිමීටර් 40ක. හරි? මිලිමීටර් 40ක වර්ෂාපතනයක් වාර්තා විය. මිලිමීටර් 40ක වර්ෂාපතනයක් වාර්තා විය. ඔන්න එක උදාහරණයක්. හරි. එක උදාහරණයක්. අපි තව උදාහරණයක් ලියා ගමු. ඉකුත් වූ පැය 24 තුල ඉකුත් වූ කල්ගි දැන් පහුවෙච්ච ඉකුත් වූ පැය 24 තුල බෙන්ගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ පැයට කිලෝමීටර් 50ක වේගයක් සහිත පැයට කිලෝමීටර් 50ක හරි පැයට කිලෝමීටර් 50ක සුළඟක් පැවති බව වාර්තා විය. මෙහෙම ලියාගන්න පුතේ බෙන්ගාල බොක්කේ සිට පැයට කිලෝමීටර් 50ක වේගයෙන් නැගෙනහිර දිශාවට සුළඟක් හැමූ බව වාර්තා විය. හරි? පැයට කිලෝමීටර් දිශාවක් කියන්න ඕන අනිවාර්යෙන්ම අපි. පැයට කිලෝමීටර් 50ක වේගයෙන් බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ සිට පැයට කිලෝමීටර් 50ක වේගයෙන් ශ්‍රී ලංකාවේ නැගෙනහිර දිශාවට සුළං හැමූ බව වාර්තා විය. ශ්‍රී ලංකාවේ නැගෙනහිර දිශාවට සුළං හැමූ බව වාර්තා විය. මොනවා හරි කාලගුණ වාර්තාව සඳහා මම උදාහරණ කිව්වේ. හරි. කාලගුණය සඳහා පුතේ ඔන්න ඔය වගේ උදාහරණයක් අපිට ගන්න පුළුවන්. කෙටි කාලයක් තුල මේ වායුගෝලයේ පුතේ පවතින ස්වභාවය. කෙටි කාලයක් තුල මේ වායුගෝලයේ පවතින ස්වභාවය. හරි. දැන් එමු පුතේ අපි දේශගුණයට.
පුතේ දේශගුණය ගැන කතා කරද්දී දැන් මෙහෙම හිතන්න. දැන් අපි කියනවා අපි දැනට නේද තාමත් නුවරඑළිය කියන දිස්ත්‍රික්කයේ තෙත් කලාපයට අයිති. තෙත් දේශගුණයක් තියෙනවා කියලා කියනවා නුවරඑළියේ. පුතේ අපි මේ නුවරඑළියේ තෙත් දේශගුණයක් තියෙනවා කියලා කියන්නේ හරිද? අපිට මේ එහාට ගිහපුවම සීතල දැනෙන හින්දා නෙවෙයි. එහෙනම් කොහොමද ඒක ඇත්ත අපිට සීතල දැනෙනවා. පුතේ ඔය විදිහට නුවරඑළියේ තියෙන්නේ තෙත් දේශගුණයක්. එතකොට පොළොන්නරුව අනුරාධපුර වියලි දේශගුණයක් නේද? කුරුණෑගල වගේ ගම්පහ වගේ නම් අතරමැදි දේශගුණයක්. ඔන්න ඔය විදිහට පුතේ අපි කියන්නේ මෙන්න මේ කාලගුණික තොරතුරු. හරි? කාලගුණික දත්ත දිනපතා කාලගුණික දත්ත දිනපතා අවුරුදු ගාණක් තිස්සේ ඔයාලටත් වඩා වයස. එන සමහර වෙලාවට අවුරුදු 30ක් හෝ ඊට වැඩි කාලයක්. ඒතර අවුරුදු ගාණක් තිස්සේ අපි කාලගුණික දත්ත අධ්‍යයනය කරලා නේද? කාලගුණික දත්ත කියන්නේ දෛනික වර්ෂාපතනය කොහොමද? දෛනික උෂ්ණත්වය කොහොමද? සුළඟ බලපෑම කොහොමද? ආලෝක තීව්‍රතාවය කොහොමද? මේ කියන කාරණා පුතේ දවස් ගානේ අධ්‍යයනය කරලා ඉවර වෙලා අපි එනවා සාමාන්‍ය පරිසර තත්වයකට. කියන්නේ සාමාන්‍ය අගයකට එනවා. සාමාන්‍ය මට්ටමකට එනවා. ඒ දක්වන සාමාන්‍ය මට්ටම තමා පුතේ යම් ප්‍රදේශයක දේශගුණය වෙන්නේ. ඒ අපි සඳහන් කරන සාමාන්‍ය තත්වය තමයි ඒ ප්‍රදේශයේ දේශගුණය වෙන්නේ. ඒ කියන්නේ පුතේ දැන් අපි නුවරඑළිය වගේ දිස්ත්‍රික්කයක දෛනික වර්ෂාපතනය ගත්තොත් වැඩි. ඒ පැත්තේ උෂ්ණත්වය ගත්තොත් අඩුයි. හරි. ඉතින් ඔන්න ඔය වගේ පුතේ කාලගුණික තොරතුරු නිරීක්ෂණය කළා දවස ගානේ ඒ ප්‍රදේශයේ පුතේ අපි යම්කිසි සාමාන්‍ය තත්වයකට එනවා. හරි. කියන්නේ අපි යම්කිසි තත්වයක් අඳුන ගන්නවා දෛනික දේවල් නිරීක්ෂණය කළා පොදු ලක්ෂණ ටිකක් සාමාන්‍ය තත්වයක් අඳුන ගන්නවා. ඒ සාමාන්‍ය තත්ත්වෙ පුතේ අපි දේශගුණය කියලා කියනවා. හරි. ලියාගන්න. කාලගුණය දිගු කාලීනව හැදෑරීමෙන් කාලගුණය දිගු කාලීනව හැදෑරීමෙන් කාලගුණය දිගු කාලීනව හැදෑරීමෙන් හඳුනාගත් තත්වය හඳුනාගත් තත්වය හඳුනාගත් තත්වය හඳුනාගත් තත්වය එම ප්‍රදේශයේ දේශගුණය ලෙස හඳුනාගත් තත්වය එම ප්‍රදේශයේ දේශගුණය ලෙස හඳුන්වනවා. හරි. එම ප්‍රදේශයේ දේශගුණය ලෙස පුතේ හඳුන්වනවා. හරි. ඕකේ. දෙව්මි පුතේ ඉන්නව නේද ඔයා? ගැටලු මොනවා හරි තියෙනවද? කතා කරන්නත් බැරි වුණා. පුතේ ගැටලුවක් මොනවා හරි තියෙනවද? ඔයාලට තේරුණාද කාලගුණය කියන්නේ මොකක්ද? දේශගුණය කියන්නේ මොකක්ද කියලා? මේ ටියුට් එක නම් මම ගත්තේ නැහැ. අද පොඩ්ඩක් අසනීප වෙලා මම ඒත් අමාරුවෙන් ක්ලාස් එකට ජොයින් වුණේ. හරි පුතා ගැටලුවක් නැහැ. ඔයා අහගෙන හරි ඉන්නකෝ. අසනීප වෙන කමන්න ලියන්න අමාරු වෙන. ඔව් ටියුට් එක හිමීට නැහැ පොතේ හරි. අරගන්න. හරි පුතේ හරි කමක් නැහැ. පස්සේ හිමීට ලියා ගන්න ටියුට් එකේ. දැනට කොල එක හරි ලියා ගන්න. පස්සේ හිමීට ටියුට් එකට දාගන්න එක ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ අනිත් සබ්ජෙක්ට් මොනවද පුතේ කිව්වේ? සිංහලයි බුද්ධ ධර්මයයි ටීචර්. හරි පුතේ. ඕකේ. ඒ නිසා ඇග්‍රි හොඳට අහගන්න. ඔයාට වෙන දැන් BST කරනවා නම් ඔයාට ගෙවගෙන් හරි කවර එහෙම නැහැ නේ. ඒ නිසා පුතේ තනිකර ඔයාට මේ ඇග්‍රි වලින්මයි අහුවෙන්නේ. ඒ නිසා හොඳට පුතේ අහගන්න. රෙකෝඩින් එක කොහොමද දෙනවා? රෙකෝඩින් එක හරි බලන්න. මේ අමාරු තැනක් ආයේ තිබ්බොත් ඒ නැතත් එහෙම අවශ්‍යත් නැහැ. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් අහන්න. මං ඉතින් ඔයාලත් එක්ක හරි ෆ්‍රෙන්ඩ්ලි විදිහට මෙහෙම ඉන්නවනේ. ඒ නිසා ඔයාලා බය වෙන්න එපා. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. හරි මට මැසේජ් එකක් හරි දාන්න ලයිව් අහන්න බෑ. හරි පුතේ අපි හරි පුතේ ඕකේ. කෘෂි දේශගුණික සාධක.
අපි එහෙනම් යමු පුතේ මොනවද මේ කෘෂි දේශගුණික සාධක කියලා බලන්න. අපි කෘෂි දේශගුණික පුතේ සාධක 6ක් අඳුන ගන්න. හරි. අපි කෘෂි දේශගුණික සාධක 6ක් අඳුරගන්න. පළවෙනි එක තමයි අපි කතා කරන්නේ වර්ෂාපතනය. හරි. පළවෙනි එක වර්ෂාපතනය, ඊළඟට උෂ්ණත්වය. හරි. උෂ්ණත්වය, වර්ෂාපතනය, උෂ්ණත්වය. එතනින් එහාට ගිහිල්ලා සාපේක්ෂ ආර්ද්‍රතාවය, ආලෝකය, සුළඟ, වාෂ්පීකරණය. මෙන්න මේවා අපි දේශගුණික සාධක කියලා පුතේ අඳුන ගන්න. හරි. ටියුට් එකේ ලියන්න දීලා නේද තියෙන්නේ ඒක? දේශගුණික සාධක ලියා ගන්න. වර්ෂාපතනය, උෂ්ණත්වය, ආලෝකය, සාපේක්ෂ ආර්ද්‍රතාවය, සුළඟ, වාෂ්පීකරණය මේවා ඇවිල්ලා දේශගුණික සාධක. දේශගුණික සාධක. හරි. පුතේ වර්ෂාපතනය කියලා කියන්නේ මොකක්ද? වර්ෂාපතනය කියලා අපි කියනවා වායුගෝලයේ ඇති ජලය ද්‍රව ආකාරයෙන් පොළවට පතිත වෙනවට වර්ෂාපතනය කියලා කියනවා. වායුගෝලයේ තියෙන ජලය ද්‍රව ආකාරයෙන් පොළවට පතිත වෙනවට පුතේ වැස්ස කියලා කියනවා. හරි. වැස්ස කියලා කියනවා ද්‍රව ආකාරයෙන් පොළවට පතිත වෙනවට. හරි. දැන් අපිට චක්‍රයක් ගැන ඉගෙන ගන්න තියෙනවා. සාපේක්ෂ ආර්ද්‍රතාවය ගැන පුතේ ඔතන තිබ්බට කමක් නැහැ. අපි සම්පූර්ණ විස්තරයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය ගැන කතා කරනවා ඉස්සරහට. ඒ නිසා ඔක කොහොමම තියලා අපි ඉස්සරහට යමු. ඔක්කොම එකපාර ඔලුවට දාගන්න ගත්තොත් ඔයාලට නිකන් අවුල්. ඒ නිසා අපි පියවරෙන් පියවර යමු. කමක් නැහැ. ඔතන තිබ්බ දැන් කෙටි සටහනක් වගේ. හරි. අපි යමුකෝ ජල චක්‍රෙට. හරි. අපි ජල චක්‍රෙට එමු. හරි පුතේ. අහගන්නකෝ. දැන් අපි කතා කරන්න යන්නේ ජල චක්‍රය ගැන. ජල චක්‍රය. ජල චක්‍රය ගැන පුතේ කතා කරද්දී මෙන්න මෙහෙමයි සිද්ධිය. දැන් ඔන්න අපිට ගොඩබිම හම්බ වෙනවා. හරි. ගොඩබිම මොනවද තියෙන්නේ? ශාක තියෙනවා. හරි. ශාක තියෙනවා. ඊට පස්සේ අපිට මතු පිට ජලාශ හම්බ වෙනවා. වැව්, පොකුණු ඔය වගේ මතු පිට ජලාශ හම්බ වෙනවා. ඊට පස්සේ අපිට ඕන් අපි නම් ඉතින් දූපත් වාසීන්නේ. මුහුද කියන එක හතර වටේටම තියෙනවා. මුහුද හතර වටේටම තියෙනවා ප්‍රශ්නයක් නැහැ. හරි. පුතේ ජල චක්‍රයක් නිසා අපිට හිතා ගන්න බෑ මේක කොතනින් කොහොම පටන් ගන්නවද කියලා. හැබැයි අපේ ලේසියට අපි එක තැනක් අල්ලගෙන කොහොම හරි වැඩේ පටන් ගමු. හරි. දැන් පුතේ මේ වැව් වල මුහුදු වල පසේ තියෙන ජලය හිරු එළිය තියෙන වෙලාවට මොකද වෙන්නේ? හිරු එළිය තියෙන වෙලාවට ඔයා දැකලා තියෙනවා නෑ දකින්න පේන්නේ නෑ එහෙම ලොකුවට. හැබැයි ඔයා දැකලා සමහර වෙලාවට ඔය පෘෂ්ඨයක නේද? ඔයා හිතන්නකෝ ඔයාට අමුතුවෙන් දකින්න දෙයක් නෑනේ පුතේ. ඔයා රෙදි ටිකක් හොදලා එල්ලනවා වැලේ. ටික වෙලාවකින් ඕක වේලිලා. වතුර ටික මොකද උනේ? වතුර ටික වාෂ්ප වෙලා. නම් ජලය කියන එක පුතේ අපේ ඇස් දෙකට පේන්නේ නැතු වුණාට වාෂ්පීකරණය කියන එක ජලය වාෂ්පීකරණය කියන එක නිරන්තරයෙන්ම විශේෂයෙන්ම ඔය සුළඟ තියෙන වෙලාවට අවුව හොඳට තියෙන වෙලාවට සිද්ධ වෙනවා. එතකොට ඔන්න ජල චක්‍රයේ එක සංසිද්ධියක් පුතේ මොකක්ද? වාෂ්පීකරණය අපි ඉංග්‍රීසි වලින් නම් එවපොරේෂන් කියලා කියනවා. හරි. මොකක්ද කියන්නේ? වාෂ්පීකරණය. වාෂ්පීකරණය. හරි. එවපොරේෂන් වාෂ්පීකරණය. දැන් පුතේ ඔය විදිහට පසෙන් ඊට පස්සේ ජලාශ වලින් සමහර වෙලාවට ජීවී දේහ වලින් නේද? අපේ ඇඟෙනුත් පිට වෙන දාඩිය ටික වෙලාවකින් නිවිලා යනවා කියන්නේ ඒ ඔක්කොම අපෙන් පිට වෙන දාඩිය
මොනවා වෙනවද? වායුගෝලයට එකතු වෙලා. අපේ විතරක් නෙමෙයි තඩි සත්තු ඉන්නේ අලියෝ, කොටියෝ, කොට්ටෝ නම් ලෙච්චර ලොකු නෑ. හරක් ඔය වගේ කට්ටියගෙනුත් ඉතින් ජලය වාෂ්ප වෙන එක සිද්ධ වෙනවා. හරි. දැන් එතකොට පුතේ ඔන්න වාෂ්පීකරණය වෙනවා. ඊළඟට වෙන දේ තමා උත්ස්වේදනය. උත්ස්වේදනය. ඊළඟට වෙන දේ තමා පුතේ උත්ස්වේදනය. මතක තියාගන්න උත්ස්වේදනය කියන එක පුතේ වෙන්නේ ශාක වලින් විතරයි. ඒ කියන්නේ මේ උත්ස්වේදනය වෙනවා කියන්නේ අමුතු දෙයක් නෙමෙයි. අර ජලය වායු විදිහට පුතේ පිට වෙන එකට තමා උත්ස්වේදනය. මතක තියාගන්න ශාකයේ තියෙන ජලය වායු විදිහට පිට වෙන එකට තමා අපි උත්ස්වේදනය කියන්නේ අමුතු දෙයක් නෙමෙයි. අර ශාක වලින් ඒ වැඩේ වෙනවට අපි විශේෂ නමක් දෙනවා උත්ස්වේදනය. ඔන්න දැන් උත්ස්වේදනය වෙලා ජලය පිට වෙනවා. පුතේ මේ පිට වෙන ජලය වායුගෝලයේ පුරා සංසරණය වෙනවා. අපි ඒකට නමක් දෙනවා වායුගෝලීය සංසරණය. මොකක්ද කියන්නේ? වායුගෝලීය සංසරණය කියලා නමක් දෙනවා. හරි. වායුගෝලීය සංසරණය. පුතේ ඔය විදිහට වායුගෝලයේ පුරා ජලය සංසරණය වෙලා දන්නවද අපි අහස උඩට ගියොත් එහෙම. ඒ කියන්නේ වායුගෝලයේ පැත්තට ගියොත් එහෙම ඔය වායුගෝලය හරි සීතලයි පුතේ. හරි. වායුගෝලය හරි සීතලයි. එතකොට මේ අඩු උෂ්ණත්වය සීතල ගතිය නිසා මේ සංසරණය වෙච්ච වායු හරි මේ උඩට ගියපු වායු පුතේ ඝනීභවනය වෙනවා. අපි ඒකට කියනවා ඝනීභවනය වෙනවා කියලා. ඝනීභවනය වෙලා පුතේ හැදෙනවා වලාකුළු. ඝනීභවනය වෙනවා. මේ ඝනීභවනය වෙලා මොනවද නිර්මාණය වෙන්නේ? වලාකුළු නිර්මාණය වෙනවා. මොනවද පුතේ නිර්මාණය වෙන්නේ? වලාකුළු නිර්මාණය වෙනවා. හරි. මේ නිර්මාණය වෙච්ච වලාකුළු හැමදාම අහසේ තියෙනවද? නෑ පුතේ. ජල වලාකුළට ජල වාෂ්ප යන්න ඔයා ආයේ වහින වෙලාවට එළියට ගිහින් බලන්නකෝ අර නිකන් අහස අඳුරු වෙලා තඩි ලොකු අර වලාකුළු පේන්න තියෙන්නේ පුතේ. වැහි වලාකුළු කියන්නේ ආයේ වැහි වලාකුළු කියන්නේ වහින්න ඔන්න මෙන්න තියෙන. ඒ කියන්නේ වතුර ජල වාෂ්ප එකතු වෙලා බර වැඩි වෙච්ච මේ නිදිච්ච ජලය තමා පුතේ ඔය වලාකුළු වල තියෙන්නේ. ඉතින් මොකද වෙන්නේ? බර වැඩි වුණාම මේ වලාකුළු වල ඉඳන් ජලය පහළට පතිත වෙනවා. අපි ඒකට කියනවා පුතේ වර්ෂණය කියලා. හරි. වර්ෂණය. ඒ කියන්නේ ජලය පුතේ වලාකුළු වල ඉඳන් ඝන හෝ ද්‍රව ආකාරයට ඝන ආකාරයටත් වහිනවා. කොහොමද? හිම වැටෙනවා, අයිස් කැට වැටෙනවා ඝන ආකාරයට. ද්‍රව ආකාරයටත් වහිනවා. කොහොමද? පිනි වැටෙනවා, වැස්ස වැටෙනවා, තුහින වැටෙනවා. ඒව ද්‍රව ආකාර. එතකොට පුතේ වර්ෂණය කියලා අපි අර්ථ දක්වන්නේ ජලය ඝන හෝ ද්‍රව ආකාරයට පොළවට පතිත වෙනවට තමයි අපි වර්ෂණය කියලා කියන්නේ. හරි ඉතින් ඔන්න ඔය විදිහට ජලය ඝන හෝ ද්‍රව ආකාරයට පොළවට පතිත වෙනවා. ඒකට අපි වර්ෂණය කියලා නම දෙනවා. පුතේ වැස්සට පස්සේ මේ ජලයෙන් කොටසක් මෙහෙම පොළව මතු පිට ගලාගෙන යනවා. ඔයා දැකලා ඇති වහින වෙලාවට මිදුලට ගියොත් එහෙම ගලාගෙන යනවා. අපි ඒකට නමක් දෙනවා අපදාවය. ආපදාව එහෙම නෙමෙයි අපදාවය. මොකද්ද පුතේ වචනේ? අපදාවය. ඉතින් අපදාවය වෙනවා කොටසක්. තව කොටසක් පුතේ මොකද වෙන්නේ? හාන්දු වෙනවා. මොනවා වෙනවද? හාන්දු වීම සිද්ධ වෙනවා. තව කොටසක් මොකද වෙන්නේ? හාන්දු වීම සිද්ධ වෙනවා. පුතේ තව කොටසක් මොකද වෙන්නේ? වැස්සීම සිද්ධ වෙනවා. වැස්සීම සිද්ධ වෙනවා. තව කොටසක් මොකද වෙන්නේ? වැස්සීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ කාන්දු වෙච්ච ජලය තව දුරටත් පොළව ඇතුළට ගමන් කරනවට තමයි අපි වැස්සීම කියලා කියන්නේ.
පුතේ පොළවේ තියෙනවා භූගත ජලය. හරි. ඔය භූගත ජලය තමා ඔයා ඔය ලිඳෙන් වතුර ගන්නව නේද? ඔයාගේ ගෙදර ලිඳක් තියෙනවනේ. අන් ඒ ලිඳෙන් ගන්න පුතේ භූගත ජලය. පොළව ඇතුලේ තියෙන ජලය තමා ඔයා ඔය ගන්න. එහෙනම් භූගතව ජලය තියෙනවා. මේ භූගත ජලය විදිහට යන්නේ මොනවද? භූගත ජලය විදිහට යන්නේ පුතේ ගැඹුරටම වෑසිච්ච අර මුලින් කාන්දු වුණ ජලය ටික. මුලින් කාන්දු වෙච්ච ජලය ටික පුතේ වෑස්තිලා තව දුරටත් වෑස්සෙනවට අපි ගැඹුරු වෑස්සීම කියලා කියනවා. හරි? ගැඹුරු වෑස්සීමට ලක් වෙලා මොකද වෙන්නේ? වෑස්තිලා ගැඹුරු වෑස්සීමට ලක් වෙලා අවසානයේ පුතේ භූගත ජලයට එකතු වෙනවා. භූගත ජලයට එකතු වුණාට පස්සේ භූගත ජල චලනය තුලින් භූගත ජල චලනය කියලා අපි කියනවා. මේ භූගත ජල චලනය තුලින් මේ ජලය මුහුදටම නැවත එකතු වෙනවා. හරි. එතකොට මේක චක්‍රයක් විදියට වෙනව නේද පුතේ? මේ බලන්න. වාෂ්පීකරණය වුණා, උත්ස්වේදනය වුණා. වායුගෝලයට ජල වාෂ්ප එකතු වුණා, වායුගෝලීය සංසරණය සිද්ධ වුණා. අහසට ගියා, එහෙම නැත්නම් වායුගෝලයට ගියා. වායුගෝලයේ පුතේ අඩු උෂ්ණත්වය නිසා ඝනීභවනය වුණා. ඝනීභවනය වෙලා මේ වලාකුළු වල බර වැඩි වෙලා වර්ෂණය විදිහට පොළවට පතිත වුණා. පොළවට පතිත වෙලා පුතේ කොටසක් අපදාවය වෙලා මේ මොනවාද ජලාශ වලට ගහගෙන ගියා. කොටසක් කාන්දු වීම සිද්ධ වුණා, වෑස්සීම සිද්ධ වුණා. ගැඹුරටම වෑස්තිලා භූගත ජලය විදියට එකතු වෙලා අවසානයේ පොළව යට තිබිලා ජලය භූගත ජල චලනය කියන ක්‍රියාවලිය මගින් මුහුදට නැවතත් ඒ වතුර ඉතින් ඔන්න ඕක තමා පුතේ ජල චක්‍රය කියලා කියන්නේ. හරි. ලස්සනට කටු සටහනක් හරි කමන්නේ හිමීට ලස්සනට නෝට් එක ඇඳ ගන්න දැන් නෝමල් ඇඳත් ගැටලුවක් නැහැ. පුතේ මේ ඔයාලගේ ඇත්ත නම දාගන්නකෝ. TE කියන්නේ කවුද? TE කවුද? කතා කරන්න පුතේ නැත්තම් රීනේම් කරගන්න. කතා නොකර පන්තියේ ඉන්න එපා මං එහෙම ඉන්නවට කැමති නෑ. කවුද පුතේ TE කියන්නේ? හරි මම රෙකෝඩින් ඕෆ් කරන්න කවුද කියන්නේ? හරි පුතේ ඇඳ ගන්නකො මේක. කුට් එකේ ඉඩ තියෙනව නේද? ජල චක්‍රයේ ක්‍රියාවලියයි ඔය ටික ලියා ගන්න කලින් අපි පුතේ ජල චක්‍රය සංරචක කියලා තියෙන්නේ. අන්න ඔය සංරචක කියලා තියෙන තැන ඇඳ ගන්නකො මේ ජල චක්‍රේ. ඇඳ ගන්න ජල චක්‍රේ.
හරි. ජල චක්‍රයේ ගැටලුවක් තියෙනවා නම් පුතේ කියන්න මේ ඔයාලට තේරුම් නෙමෙයි. ගැටලුවක් නෑ පුතේ මුල ඉඳන් ඉන්න බැරි වුණාට රෙකෝඩින් එක තියෙනවා. රෙකෝඩින් එක බලන්න. රෙකෝඩින් එක බලන්න පුතේ ප්‍රශ්නයක් නෑ. මුල ඉඳන් බැරි වුණාට මේ එන්න ජොයින් වෙන්න බැරි වුණාට පුතේ මේ ඊට පස්සේ කතා කරන ටිකෙන් පුළුවන් වෙනවා අල්ලගන්න. ඒ නිසා ඉන්න මීටින් එකේ ඉන්න. මේ චුට්ට විතරයි ඔයාලට පොඩ්ඩක් මිස් වෙන්නේ. තාපැත්තේ කතා කරන ටික. හරි පුතේ ඇඳලා ඉවරද ටිරාෂා? ඔව් මිස් ඇඳලා ඉවරයි. හරි. ඔයාලා ලස්සන කරගන්න ඉතින් පාට පැන්සල් වලින් කැටයන් දාලා ඕන එකක් එක විභාගෙට නම් ඇඳලා යාවොත් පාට පැන්සල් පාට කර ලස්සන කරගන්න. ඉතින් ඔයාලා ලස්සනට පුතේ නෝට් එක පිළිවෙලට ලස්සනට තියාගන්න. ඔය දෙන ටියුට් එක print out ගන්න, පිටකොලයක් දාගන්න, ටියුට් එකතු කරගන්න. ඔයාගේ නෝට් එක හරිය ලස්සනට ඔයා තියාගන්න. එතකොට පාඩම් කරන්න ආසයි. හරි? ඔයා වැඩ කරන තැන හරි පිළිවෙලට ඉන්නට කාමර පිළිවෙල තියාගන්න. ගෑල් ළමයින් හරි ලස්සනට තියාගන්න. එතකොට ඔයාලට වැඩ කරන්න ආස හිතෙනවා. ඒකත් එහෙමයි. මම ටියුට් බලනවා. මට හිතුනොත් එහෙම මැසේජ් එකක් දානවා එවන්න නෝට් එක ෆොටෝ ගහලා කියලා. එතකොට එවන්න රෙඩි වෙලා ඉන්න ඕනේ. මං ගන්නවා එහෙම නෝට්. මම ඔයාලගේ නෝට් බලනවා පුතේ. නැත්නම් මොනවා ලියනවද දන්නේ නැහනේ. මං දන්නෙත් නැහැ, පේන්නෙත් නැහැ, කැමරාවක් ඔන් කරන්නෙත් නැහැ. ඒ නිසා මේ කොහොමද මම හිතුනහම එහෙම එක කිය ඉන්නේ මට හිතුණා මං කියනවා ගෲප් එකට එකක් දානවා. එවන්න නෝට් එක කියලා PDF කරලා. එතකොට ඉතින් නෝට් එක තියාගෙන ඉන්න. හරි? ඔන් කරන්න පුළුවන් ආනේ ෂෝක් පුතේ. කැමක ඔන් කරන්න අන්න එහෙම මටත් හරි පුතේ. අපි එහෙනම් ජල චක්‍රයේ ඉතුරු ටිකට යමු. ඔයාලා කැමක ඔන් කරන්න පොඩ්ඩක්වත් බය වෙන්න එපා. රෙකෝඩින් එකට ඔයාලගේ මූණක්වත් එහෙම පේන්නේ නැහැ පුතේ. මං ඔය මේ Zoom රෙකෝඩින් නෙමෙයි YouTube එකට දාන්නේ. මම වෙනම රෙකෝඩ් කරන OBS එක කියලා. ඒ නිසා ඔයාලා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. පෞද්ගලිකත්වයට අවමල් රේණුවකවත් හානියක් නැහැ. ඒ නිසා අනික මේකේ බොයිස්ලත් නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඉඳලා වීඩියෝ ඔන් කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. හරි පුතේ. අපි එහෙනම් ඉතුරු ටිකට යමු. ජල චක්‍රය. බලන්න ටියුට් ටික ඔයාලට හිස් තැන් ටිකක් නේද තියෙන්නේ? ඔව්. ජල චක්‍රය. ඉතින් දීලා තියෙනවා වර්ෂාපතනය ලැබීමට ජල චක්‍රය ඉවහල් වන අතර ඒ චක්‍රීයව සිදුවන ක්‍රියාවලියක් හින්දා තමයි ජල චක්‍ර කියන්නේ. හරි. අපි නිර්වචනය ලියා ගමු. පෘථුවි ගෝලයේ එක් ස්ථානයක පෘථුවි ගෝලයේ එක් ස්ථානයක පෘථුවි ගෝලයේ එක් ස්ථානයක ඇති ජලය පෘථුවි ගෝලයේ එක් ස්ථානයක ඇති ජලය විවිධ ආකාරයෙන් හරි විවිධ ආකාරයෙන් පෘථුවි ගෝලයේ එක් ස්ථානයක ඇති ජලය විවිධ ආකාරයෙන් විවිධ ස්ථානවල ආකාරයෙන් විවිධ ස්ථානවල විවිධ කාල සීමා ගත කර හරි විවිධ කාල සීමා ගත
නැවත මුල් ස්ථානයටම පැමිණීමේ සංසිද්ධිය ජල චක්‍රය ලෙස හඳුන්වනවා. නැවත මුල් ස්ථානයටම පැමිණීමේ සංසිද්ධිය ජල චක්‍රය ලෙස හඳුන්වනවා. හරි. ජල චක්‍රය ලෙස හඳුන්වනවා. පුතේ අපි උදාහරණයක් ලියා ගමු. උදාහරණයක් ලියා ගමු. අදීලා තියෙනවා. මොකද්ද බලන්න උදාහරණේ? මුහුදේ ඇති ජලය වාෂ්ප වී මුහුදේ ඇති ජලය වාෂ්ප වී වායු ගෝලයට එකතු වී ඝනීභවනය වී ලියා ගන්න නෑ ඒ නිසා මම කියන්නම් මුහුදේ තියෙන ජලය පුතේ වාෂ්ප වෙලා දැන් මේ කිව්වේ මම මේ කියපු තේම තමයි මුහුදේ තියෙන ජලය වාෂ්ප වෙලා වායු ගෝලයට එකතු වෙලා ඝනීභවනය වෙලා වැස්ස වැහැලා පෘථුවියට වැටිලා පෘථුවිය මතින් ගමන් කරලා ගංගා ඇලදොල වලට එකතු වෙලා නැවතත් මුහුදටම එනවා. චක්‍රයක් එතන වෙන්නේ. හරි. ඊළඟට පුතේ අපි කතා කරොත් ජල චක්‍රයේ ක්‍රියාවලිය. ජල චක්‍රයේ ක්‍රියාවලිය ලියා ගන්න ජල චක්‍රයේ ක්‍රියාවලිය. ජල චක්‍රයේ ක්‍රියාවලිය මොකද වෙන්නේ කියලා මම දැන් මෙච්චර වෙලා කටින් කියපු ටික අපි දැන් ලියා ගමු. ජල චක්‍රයේ ක්‍රියාවලිය. ජල චක්‍රයේ ක්‍රියාවලිය. ලියා ගන්න පුතේ පළවෙනි ක්‍රියාවලිය මොකක්ද? පළවෙනි කියන්න බෑ. අපි එක තැනකින් පටන් ගමු. චක්‍රයක්නේ. දැන් වලල්ලක් දුන්නොත් ඔයාට කිව්ව හැකිද ඕකේ අගමුල හොයන්න කියලා? බෑනේ. ඒ වගේ තමයි. හරි. සූර්යාගේ බලපෑම මත පසෙන් හා ජල ප්‍රභව වලින් වාෂ්පීකරණයෙන් ශාක වලින් උත්වේදනය වීමෙන්ද ජලය වාෂ්ප ලෙස වායු ගෝලයට එකතු හරි පුතේ. ඊළඟට පොයින්ට් එකක් විදිහට ලියා ගන්න. එම ජල වාෂ්ප ඉහළ වායු ගෝලයේදී අඩු උෂ්ණත්වය නිසා ඝනීභවනය වී වලාකුළු සෑදී. ඊළඟට පොයින්ට් එකක් විදිහට මෙම වලාකුළු ජල බිඳු හෝ අයිස් ලෙස පොළවට පතිත ජල බිඳු හෝ අයිස් විදියට පොළවට පතිත වෙනවා.
ඊළඟ පොයින්ට් එක. පුතේ පොයින්ට් ලියන්න. හරි? ඡේද ලියන්න එපා පොයින්ට් විදියට. මෙම ජලය වැස්සීම ගැඹුරු වැස්සීම ගැඹුරු වැස්සීම ගැඹුරු වැස්සීම මතු පිට අපදාවය වැනි ක්‍රියාවලට භාජනය මතු පිට අපදාවය වැනි ක්‍රියාවලට භාජනය ජල ප්‍රභවවල හා භූගත ජලය ලෙසට ජලදරවලටද හරි ජල චක්‍රයේ සංරචක හරි පුතේ ජල චක්‍රයේ සංරචක අපි ලියාගමු වාෂ්පීකරණය ජල චක්‍රයේ සංරචක කියලා ගන්න වාෂ්පීකරණය වර්ෂණය පුතේ වර්ෂණය කියලා ලියලා ඉස්සරහින් චූටි ඉරක් ගහලා මෙහෙම ලියාගන්න වර්ෂණය කියලා ලියලා ඉස්සරහින් ඉරක් ගහලා ලියාගන්න ඉස්සරහින් වර්ෂණය කියලා ලිව්වා චූටි ඉරක් ගහුවා ඉස්සරහින් ලියාගන්න වායු ගෝලයේ ඇති ජලය එහෙම නැත්නම් ජලය ඝන හෝ ද්‍රව ලෙස වලාකුළු වල සිට පොළවට පතිත වායුගෝලයේ සිට කියලා ලියාගන්න. වායුගෝලයේ සිට ජලය ඝන හෝ ද්‍රව ආකාරයට පොළවට පතිත වීම. ඝන හෝ ද්‍රව ආකාරයට පොළවට පතිත වීම. ස්පර්ශනය කියලා කියනවා. හරි. ඊළඟට පුතේ උත්ස්වේදනය ඒක ඔයා දන්නවනේ නේද? උත්ස්වේදනය ටික අමතක වෙනවා වගේ නම් ඉස්සරහින් ලියා ගන්න උත්ස්වේදනය කියන්නේ මොකක්ද? ශාක වලින් ජලය වාෂ්ප ලෙස ඊළඟට පුතේ අපදාවය. මොකද්ද අපදාවය කියන්නේ? ආපදාවය හැබැයි නෙමෙයි අපදාවය. මොකද්ද අපදාවය කියන්නේ? නිරාවරණය වූ භූමිය මතින් ජලය ගලාගෙන යාම. නිරාවරණය වූ එළුවෙන් තියෙන තනකොළ ගහක්වත් නැහැ. හරි. නිරාවරණය වූ භූමිය මතින් ජලය ගලාගෙන යාම. නිරාවරණය වූ ජලය
ඉරාවරණය. ඊළඟට පුතේ පාන්දු වීම වායුගෝලීය සංසරණ. වායුගෝලීය සංසරණ. ඒ කියන්නේ ජලය වායුගෝලය හරහා ගමන් කරනවා. හරි? දන්නේ නැත්නම් ජලය වායුගෝලය හරහා ගමන් කිරීම. වායුගෝලීය ජලය වායුගෝලය හරහා ගමන්. හරි. ඊළඟට අපිට හම්බ වෙනවා පුතේ මේ කාන්දු වීම. කාන්දු වීම. කාන්දු වෙනවා කියන්නේ මොකද්ද? ජලය පසට ඇතුල් වෙනවා. පස තුලට ගමන් කරනවා. ජලය පස තුලට ගමන් කිරීම. ජලය පස තුලට ගමන්. ජලය පස තුලට ගමන්. ඊළඟට ඝනීභවනය කියන්නේ මොකක්ද පුතේ? ඝනීභවනය. ඝනීභවනය කියලා කියනවා වායුගෝලයේ ඇති අඩු උෂ්ණත්වය හමුවේ තියාගන්න. වායුගෝලයේ ඇති අඩු උෂ්ණත්වය හමුවේ. වායුගෝලයේ ඇති අඩු උෂ්ණත්වය හමුවේ. ජලය ඝන බවට පත්වීම. ජලය ඝන බවට. ජල වාෂ්ප ඝන බවට පත්වීම. ඉදීම කියලා කිව්වත් හරි ජල වාෂ්ප ඝන බවට පත්වීම. වාෂ්ප ඝන වෙනවා. භූගත ජල චලනය කියන්නේ මොකද්ද? භූගත ජල චලනය කියන්නේ පස අභ්‍යන්තරයේ ජල ගැලීම අභ්‍යන්තරයේ හරහා ජලය ගලනවා. හරි? අයිඩියා එකක් තියෙනවා. ජලය අභ්‍යන්තරගත කියපුවාම තේරෙනවනේ. පොළව ඇතුලෙන් ජලය ගමන් කරනවා. වැස්සීම කියලා කියන්නේ පුතේ මෙහෙම එකක්. හරි? වැස්සීම කියලා කියන්නේ පාන්දු වූ ජලය පොළව අභ්‍යන්තරයට දැම්ම චැට්. කමක් නෑ පුතේ පොතේ ලියා ගන්න. ඔයාලට කැමති එකක් කරන්න ප්‍රශ්න. හරි. වැස්සීම කියලා කිව්වේ මොකද්ද පුතේ? කාන්දු ජලය පොළව අභ්‍යන්තරයට තිරස් හා තිරස් අතට එළිනුත් යනවා හරහටත් යනවා තිරස් හා තිරස් අතට ගමන්. ඕකේ. ජල චක්‍රයේ කතන්දරේ ඔන්න ඕක. හරි පුතේ. අද අපි කතා කරමු වැස්ස ගැන. ඔව් වැස්ස ඇති වෙන විදිය ගැන කතා කරමු. ආයිත් කතන්දරයක් අහගන්න තමයි තියෙන්නේ.
මම පුතේ ඔය ටියුට් එකක් දෙන්න ඉතින් ඔයාලගේ ලේසියට ඔයාලට හිතෙනවා නම් නෝට් එක කමක් නෑ මම පොතේම ලියනවා ටියුට් එකේ තියෙන ටිකක් පොතේම ලියනවා කියලා එහෙම ලිව්වත් කමක් නෑ. හරි නෝට් එක පිළිවෙලට තියෙනවා නම් එච්චරයි. කාගේ ලං වෙලා පාඩම් කරන්න ගන්න නැති වුණොත් තමයි ප්‍රශ්නේ වෙන්නේ. මොනවා හරි කරලා නෝට් එකක් තියාගන්න ඒ ඇති හොඳ. අපිට මෙහෙමයි ඇත්තටම ගොඩාක් වෙලාවක් යන්නේ නෝට් අතින් ලියන්න ගිහින්. මම ඒකයි ඔය ටියුට් එක වල print ගන්න කියලා දෙන්නේ. ලොකු වෙලාවක් යන්නේ ඔය වල වුණත් ක්ලාස් වල ඉන්න නෝට් අතින් ලියන්න. නෝට් ටික ලියන එක නම් අපිට කොයි වෙලේ කරගන්න බැරිද ළමයි? හොඳම දේ මොකක්ද? අපි ඉගෙන ගන්න දේ ඔලුවට දාගන්න එක තමයි වැදගත්ම දේ. උගන්නන දේ ඔලුවට දාගන්න එක, ඒක තේරුම් ගන්න එක, ඒක තමයි පුතේ වැදගත්. ඔයාලට නෝට් එක කොයි වෙලේ හරි ලියාගත්තා. හරි? හොඳට මතක තියාගන්න පුතේ. ඔයාලට නෝට් එක කොයි වෙලේ හරි කොහම හරි ලියාගත්තා. රෙකෝඩින් එක බලලා හරි ලියාගත්තා. දැන් ඔයා ප්‍රයොරිටි එක, ඒ කියන්නේ මූලික තැන දෙන්න උගන්නන වෙලාවේ අහගෙන ඉඳලා කරුණු ටික ඔලුවට දාගන්න. හරි? නෝට් ඕන වෙලාවක ලියාගත්ත හැකි. කියන්න හදිස්සි වෙන්න එපා. මුලින්ම කියන දේ තේරුම් ගන්න, අවබෝධය ලබා ගන්න. නෝට් එක ඉතින් කොයි වෙලේ හරි ලියා ගන්න බැරිය? සම්පූර්ණ නෝට් එකක් වුණත් දෙන්නම් මට ප්‍රශ්නයක් නෑ ඒක. මට වැදගත් වෙන්නේ ඔයාලා උගන්නන දේ නෝට් එක ලියන්න ඉතින් පාඩම් කරන්න. හරි. ශ්‍රී ලංකාවට වැස්ස ලැබෙන විදිහ ගැන පුතේ කතා කරමු. වැස්ස ලැබෙන විදිහ ගැන කතා කරන්න ඕන. හරි. මේ තියෙන්නේ මොකක්ද? මේ මං අදින්නේ පෘතුගෝලය. හරි. දැන් පුතේ ඔයා පොඩි කාලේ ඉඳන්ම ඉගෙන ගන්න දෙයක් තමයි මේ පෘථුවියේ මැදින් ගමන් කරනවා එක්තරා රේඛාවක්. මේක මේ කවුරුත් මායිම් ගහලා නැහැ. අපි මනක් කල්පිත රේඛාවක් විදිහට ගන්නෙ. රේඛාවක් තියෙනවා. අපි මේකට නමක් දෙනවා පුතේ සමකය කියලා. අද අපි දෙන නම සමකය. අද සමකය. හරි. දැන් ඔන්න ඔහොම සමකය. පුතේ මේ සමකයේ ඉඳන් අංශක 30ක් පින් 10. සමකයේ ඉඳන් අංශක 30ක් දකුණින් තියෙනවා පුතේ උත්තර ධ්‍රවය සහ දක්ෂිණ. මොකද තියෙන්නේ? උත්තර ධ්‍රවය සහ දක්ෂිණ ධ්‍රවය තියෙනවා. හරි. උත්තර ධ්‍රවයයි දක්ෂිණ ධ්‍රවයයි තියෙනවා. දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. පුතේ සමකය ආසන්නයේ වායුගෝලීය පීඩනය අඩුයි. වායුගෝලීය පීඩනය අඩුයි. හරි. අඩු පීඩනයක් තමා තියෙන්නේ. හැබැයි මේ උතුරු අර්ධගෝලයේ සහ දකුණු අර්ධගෝලයේ විනාඩි දැනට
උතුරු අර්ධගෝලය සහ දකුණු අර්ධගෝලයේ ප්‍රදේශයේ වැඩි පීඩන කලාපයක්. පැත්තේ වායුගෝලයේ වැඩි අපි කියනවා වැඩි පීඩන පටි කියලා. අධිපීඩන පටි කියලා. හරි? පීඩනය වැඩි පුතේ මේ පීඩනය වායුගෝලයේ පීඩනය වැඩි වුණාම දැන් මෙන්න මේ වර්ධගෝලයේ තියෙනවා හුලක්. දකුණු වර්ධගෝලයේ තියෙනවනේ. හුලඟක් වුණත් පුතේ ප්‍රෙෂර් එකක් යටතේ ඉන්න කැමති. හුලඟක් වුණත් කැමති අඩු ප්‍රෙෂර් එකක් යටතේ හරි නිදහසේ පැහැල්ලුවෙන් රිලැක්ස් එකකින්. හරි. ඉතින් මෙච්චර මේ කිටි වෙච්ච වායුගෝලීය පීඩනයක් තියාගෙන මේ සුළං ඉන්න කැමති නැහැ. එයා හැම වෙලේම බලනවා පුතේ සමකය දිහාවට. ඇයි? සමකයේ වායුගෝලීය පීඩනය අඩුයිනේ. එයාට නිදහසේ ඉන්න. ඒ නිසා එයා හැම වෙලේම බලනවා පුතේ නිදහස හොයාගෙන යන්න. ඔයාලුණත් එහෙම ගෙදර කරලා වගේ කොහෙවත් යන්න බෑ හොමිටපන් කියලා කරලා තිබ්බොත් එහෙම ඔයාලා නිදහස හම්බෙච්ච ගමන් හොඳට පියාඹලා යනවා. හරිද? අන්න ඒ වගේ මේ වායුගෝලීය පීඩනයක් යටතේ සුළං ඒ සුළං හැම වෙලේම පුතේ බලන්නේ පීඩනය අඩු දිහාවකට යන්න. හරි. ඉතින් මෙන්න මේ උතුරු අර්ධගෝලයේ තියෙන වායුගෝලයේ හුලඟත් එහෙම තමයි. එයා බලනවා එයා කල්පනා කරනවා හැම වෙලේම කොහාට එන්න? මේ අඩුවෙන් නේද අඩු පීඩනයක් තියෙන අඩු ප්‍රෙෂර් එකක් තියෙන දිහාවකට එයා හැම වෙලේම කල්පනා කරනවා. ඒ නිසා එයා මොකද කරන්නේ? මෙන්න මේ ඊසාන දිශාවේ ඉඳන් සමකය දෙසට මේ හුලං නිරන්තරයෙන් හමන්න පටන් නිරන්තරයෙන්ම මේ හැබැයි ඊසාන පැත්තේ ඉඳන් එන්නේ උත්තර ධ්‍රවයේ ඉඳන් හුලං හමන ඊසාන පැත්ත. හතර වටේමනේ පොඩ්ඩක් අර ඊසාන පැත්තට බර වෙන්න තමයි එන්නේ. හරි. එතකොට දකුණේ මොකද කරන්නේ? දකුණේ ගිනි කොනින් එන්න පටන් අරගෙන පස්සේ පාර මාරු කරනවා ළමයි. ඔන්න ගිනි කොනින් එනවා ආවට නිරිත දිගට හැරිලා සමකය දිහාවට යන්න පටන් ගන්නවා. හරි. නිකොණෙන් එනවා ආවට නිරිත දිගට හැරිලා පොර පොඩ්ඩක් සමකය පැත්තට යන ගමන් මාර්ගය ෂුට්ටක් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට පුතේ දුරේ ඉඳන් සමකයට එන අයයි දකුණේ ඉඳන් සමකයට එන අයයි. හරි. නෑගම් යන කට්ටියක් මැදදී හම්බ වෙනවා වගේ මොකද වෙන්නේ? මේ සුළං ධාරා පුතේ එකිනෙක හමු වෙනවා. හරි. මුණට මුණ හම්බ වෙනවා. මේ සුළං ධාරා එකිනෙක හම්බ වෙනවා. හරි. මෙන්න මේ හම්බ වෙන කලාපයට පුතේ අපි නමක් දෙනවා අන්තර් නිවර්තන අபிසාරී කලාපය. මේ දෙගොල්ල හම්බ වෙන ප්‍රදේශයට අපි නමක් දෙනවා අන්තර් නිවර්තන අபிසාරී කලාපය. අන්තර් නිවර්තන අபிසාරී කලාපය කියලා කියන්නේ මොකක්ද එහෙනම්? මේ සුළං ධාරා එකිනෙක හමුවන ස්ථානයට අපි කියනවා අන්තර් නිවර්තන අபிසාරී කලාපය. හරි. අන්තර් නිවර්තන අபிසාරී කලාපය කියලා කියනවා. පුතේ රූප සටහන අපි ඇඳගමු. කටුවට හරි කමක් නැහැ ඇඳගන්න. අන්තර් නිවර්තන අபிසාරී කලාපය. හරි. අන්තර් නිවර්තන අபிසාරී කලාපය. අන්තර් නිවර්තන අபிසාරී
මොකද්ද පුතේ අපි අන්තර් නිවර්තන අபிසාරී කලාපය කියලා කිව්වේ? සමකයේ ආසන්නයේ තියෙන වායුගෝලයේ අඩු කලාපයක්, උතුරු අර්ධගෝලයේ පීඩනය වැඩි, දකුණු අර්ධගෝලයේ වැඩි. උතුරු අර්ධගෝලයේ ඉඳන් නිරන්තරයෙන්ම ඊසාන දිශාවන් හමනවා සමකය දිහාවට. එතකොට දකුණු අර්ධගෝලයේ ඉඳන් නිරන්තරයෙන්ම ලං හමනවා කොහාටද? අඩු පීඩන කලාපයක් වන සමකයේ ආසන්නයට කොන දිගින් නිරිත සමකයේ ආසන්නයට යන්නේ. මේ උතුරේ ඉඳන් දකුණට හමන සුළඟයි දකුණේ ඉඳන් උතුරට හමන සුළඟයි පුතේ එකතු වෙන තැනක් තියෙනවා. මෙන්න මේ හමුවන කලාපයට අපි ලස්සන නමක් දුන්නා. මොකද්ද? අන්තර් නිවර්තන අபிසාරී අන්තර් නිවර්තන අபிසාරී කලාපය කියලා ලස්සන නමක්. හරි. එතකොට මෙන්න මේ අන්තර් නිවර්තන අபிසාරී කලාපයේ බලපෑම නිසා පුතේ ලංකාවට වැස්ස ඇති වෙනවා. මේ අන්තර් නිවර්තන අபிසාරී කලාපයේ බලපෑම නිසා තමයි ලංකාවට වැස්ස ඇති වෙන්නේ. තිරාෂා ටියුට් එක print out ගත්තද පුතේ? නෑ මිස්. හරි. මං හෙට ගන්නම් මිස් ඒක. හරි පුතේ. හරි. හරි. අපි එහෙනම් නෝට් එක පොඩ්ඩක් බලමු. දැන් නෝට් එකේ highlight කරගන්න. නෑ. තියාගන්න තියෙනවා. තියාගමු පුතේ. තියාගන්න පෘථුවියේ සමකයට අංශක 30ක් පෘථුවියේ සමකයට 30ක් ඒ සමකයට අංශක 30ක් දකුණින් අධිපීඩන පටි දෙකක් පවතී. අධිපීඩන ඒ කියන්නේ PA ප්‍රදේශයේ වායුගෝලීය පීඩනය වැඩි කියන. අධිපීඩන පටි දෙකක් පවතී. අධිපීඩන පටි දෙකක් පවතී. සමකය අසල යා බද වායුගෝලයේ සමකය අසල යා බද වායුගෝලයේ අඩු පීඩන පටියක්ද ක්‍රියාත්මක. අඩු පීඩන පටියක්ද ක්‍රියාත්මක. අඩු පීඩන පටියක්ද ක්‍රියාත්මක. හරි. අඩු පීඩන පටියක්ද අඩු පීඩන පටියක්ද. හරි. මෙම අඩු පීඩන පටිය වෙතට අඩු පීඩන පටිය වෙතට ඇති කරන තෙරපුම් බලය ඇති කරන තෙරපුම්
බලය නිසා ඇති කරන බලය නිසා මෙම අඩු පීඩන පටිය වෙතට ඇති කරන තෙරපුම් බලය නිසා වැඩි පීඩන ප්‍රදේශයේ සිට සමකය වෙතට නිරන්තරයෙන් සුළං දරා හමායි. හරි. ඊළඟ පොයින්ට් එක උත්තර අර්ධගෝලයේ වැඩි පීඩන පටියේ සිට සමකය වෙතට හමා එන සුළං ඊශාන දිගින් අඩු පීඩන පටිය වෙතට ළඟා වේ. හරි. අඩු පීඩන පටිය වෙතට ළඟා වේ. ඊළඟට ඊළඟ පොයින්ට් එක පුතේ. එමෙන්ම දක්ෂිණ අර්ධගෝලයේ වැඩි පීඩන පටියේ සිට සමකය වෙතට හමා එන සුළං ගිනිකොන දිසින් සමකය වෙත ළඟා වී පසුව නිරිත දෙසට හැරී ගමන් කරයි. හරි. ඊළඟට තියෙනවා පුතේ එකිනෙක විරුද්ධ දිශාවලින් හමා එන සුළං ධාරා සමකය අවට පිහිටා ඇති එක්තරා කලාපයක් ඔස්සේ එකිනෙක හමු වේ. මෙම සුළං හමුවන කලාපය අන්තර්නිවර්තන අභිසාරී කලාපය ලෙස හරි. හයිලයිට් කරගන්න පුතේ අන්තර්නිවර්තන අභිසාරී කලාපය කියන එක. හරි. පුතේ එතකොට මේ අන්තර්නිවර්තන අභිසාරී කලාපයේ පිහිටීම අනුව තමයි ශ්‍රී ලංකාවේ කාලගුණය තීරණය වෙන්නේ.
හරි. එතකොට අපිට හම්බ වෙනවා ශ්‍රී ලංකාවට වර්ෂාපතන ලැබෙන යාන්ත්‍රණ. පුතේ මේ යාන්ත්‍රණ ගැන අපි එකිනෙක පැහැදිලි වෙනම කතා කරනවා. හරි. මෝසම් ඒ කියන්නේ නිරිත දිග මෝසම, ඊසාන දිග මෝසම කියන්නේ මොකක්ද? අන්තර් මෝසම් ක්‍රියාවලිය කියන්නේ මොකක්ද? කාලගුණ පද්ධති කියන්නේ මොකක්ද කියලා අපි වෙනම ඊටාම පැහැදිලිව පුතේ කතා කරනවා. හරි. දැනට මොනවද මේ වර්ෂාපතන ලැබෙන යාන්ත්‍රණ තුන කියලා හොඳට මතක තියාගන්න ලියාගන්න. මොනවද යාන්ත්‍රණ තුන කියලා? යාන්ත්‍රණ තුනේ පැහැදිලි කිරීම අපි ඉදිරියට කතා කරනවා. ලියාගමු. ශ්‍රී ලංකාවට වර්ෂාපතනය ලැබෙන ප්‍රධාන යාන්ත්‍රණ. පුතේ යාන්ත්‍රණ තුනයි. මොනවද යාන්ත්‍රණ තුන? මෝසම් ක්‍රියාවලිය මොන්සූන් එහෙම නැත්නම් මෝසම් ක්‍රියාවලි. ඊසාන දිග මෝසම සහ නිරිත දිග මෝසම කතා කරනවා ඉස්සරහට. මෝසම් ක්‍රියාවලිය. ඊළඟට අන්තර් මෝසම් ක්‍රියාවලිය. මෝසම් ක්‍රියාවලිය අනිත් එක අන්තර් මෝසම් ක්‍රියාවලිය. ඊළඟ එක පුතේ කාලගුණ පද්ධති. weather system කාලගුණ පද්ධති. weather system කාලගුණ පද්ධති. කාලගුණ පද්ධති. හරි. මෝසම් ක්‍රියාවලි, අන්තර් මෝසම් ක්‍රියාවලි, කාලගුණ පද්ධති. හරි. මෝසම් ක්‍රියාවලි, අන්තර් මෝසම් ක්‍රියාවලි සහ කාලගුණ පද්ධති. හරි. ඊළඟට මේ ශ්‍රී ලංකාවේ මේ වර්ෂාපතනය හටගන්නා කාල සීමාව අනුව අපිට ආකාර හතරකට බෙදන්න පුළුවන්. ඒතකොට ලංකාවේ පුතේ රිද්ම් එකක් තියෙනවා. ඒ කියන්නේ වර්ෂාපතනයේ පොඩි රිද්ම් එකක් තියෙනවා. මොකද්ද මේ රිද්ම් එක කියලා අපි ලියාගමු. ඒ රිද්ම් එක ගැන කතා කරද්දී පුතේ අපිට පළවෙනියෙන්ම හම්බ වෙනවා පළමු අන්තර් මෝසම් වැසි. මාර්තුවල සිට අප්‍රේල් දක්වා. අපි ලියාගමු. ලියාගත්තට පස්සේ මම ඔයාලට අද කෙටි ක්‍රමයක් කියලා දෙනවා මේ රිද්මයන් මතක තියාගන්න දින වකවානුත් එක්ක. හරි. ලියාගන්න මුලින්ම පළවෙනි රිද්මය පළමු අන්තර් මෝසම් වැසි. පළමු අන්තර් මෝසම් වැසි. හරි. ඊළඟට පළවෙනි අන්තර් මෝසම් වැස්ස කොයි කාලෙද ක්‍රියාත්මක වෙන්නේ? මාර්තු වල ඉඳන් අප්‍රේල් දක්වා. මාර්තු සිට අප්‍රේල් මාසවල. මාර්තු සිට අප්‍රේල් මාසවල. මාර්තු සිට අප්‍රේල් මාස. ඊළඟට නිරිත දිග මෝසම් වැසි. මැයි සිට සැප්තැම්බර් මාසවල. නිරිත දිග මෝසම් වැසි. මැයි සැප්තැම්බර්. නිරිත දිග මෝසම් වැසි මැයි සැප්තැම්බර්. ඊළඟට දෙවෙනි අන්තර් මෝසම් වැසි. ඔක්තෝබර් සිට නොවැම්බර් මාසවල. ඔක්තෝබර් නොවැම්බර්. ඊළඟට ඊසාන දිග මෝසම් වැසි. ඊසාන දිග මෝසම් වැසි. දෙසැම්බර් සිට පෙබරවාරි මාසවල. දෙසැම්බර් සිට පෙබරවාරි මාසවල. ඊසාන දිග මෝසම්. දෙසැම්බර් පෙබරවාරි. හරි. දැන් මම ඔයාට ලේසියෙන් ওই ටික මතක තියාගන්න පුතේ කෙටි ක්‍රමයක් කියලා දෙන්න.
බලා ගන්නකෝ. දැන් අපි ඔරලෝසුවකට ගමු. ඔරලෝසුවේ කොහොමද තියෙන්නේ? 12ක් තියෙනවනේ. කොහොම තියෙනවා. හරි. එතකොට පුතේ අපි ගත්තොත් එහෙම මම මැදි ගඳින්න නේද? මේ 12නේ. මේ 6. 3 9. 1 2 4 5 7 8 10 11. ඔන්න ඔහොමනේ ඔරලෝසුවක් ගත්තොත් තියෙන්නේ. හරි. දැන් අපි 12ට දාගමු දෙසැම්බර් කියලා. 1 ජනවාරි 2 පෙබරවාරි 3 මාර්තු 4 අප්‍රේල් 5 මැයි 6 ජූනි 7 ජූලි ජූලි 8 අගෝස්තු 9 සැප්තැම්බර් 10 ඔක්තෝබර් 11 නොවැම්බර්. හරි. ඔන්න ඔහොම ඔරලෝසුවකට අපි මාස ටික දාගත්තොත් පුතේ මාර්තු අප්‍රේල් වල පළවෙනි අන්තර් මෝසම. හරි. පළමු අන්තර් මෝසම මාර්තු අප්‍රේල්. හරි. පළමු අන්තර් මෝසම මාර්තු අප්‍රේල්. පළවෙනි අන්තර් මෝසම මාර්තු අප්‍රේල් පළමු අන්තර් මෝසම. ඊළඟට පුතේ ඔක්තෝබර් නොවැම්බර් දෙවන අන්තර් මෝසම. හරි. දෙවන අන්තර් මෝසම. කොයි කාලෙද? ඔක්තෝබර් නොවැම්බර් වල පුතේ දෙවන අන්තර් මෝසම. ඊළඟට මැයි වල ඉඳන් සැප්තැම්බර් දක්වාම හරි මැයි වල ඉඳන් සැප්තැම්බර් දක්වාම පුතේ නිරිත දිග මෝසම. නිරිත දිග තෙත් කලාපයට තමයි වැඩිපුරම තෙත් කලාපයට තමයි වැඩිපුරම නෙමෙයි තෙත් කලාපයට තමයි වහින්නේ. දෙසැම්බර් වල ඉඳන් පෙබරවාරි දක්වා ඊසාන දිග මෝසම. ඊසාන දිග මෝසම. හරි. නිරිත දිග මෝසම මැයි සැප්තැම්බර් දෙසැම්බර් පෙබරවාරි ඊසාන දිග පුතේ වියලි කලාපයට තමයි මැඩ පැවැත්වෙන්නේ. වියලි කලාපයට තමයි වහින්නේ. පැහැදිලිද? වියලි කලාපයට. දැන් පුතේ අපි යලකන්නේ මහකන්නේ කියලා එකකුත් ඉස්සරහට කතා කරනවා. මේකෙන්ම යලකන්නේ මහකන්නේ වෙන් කරගන්නත් පුළුවන්. අපි මෙන්න මෙහෙම දෙකට බෙදා ගත්තොත් ඔන්න ඔහොම දෙකට බෙදා ගත්තොත් පුතේ මේ ඔරලෝසුවේ යට කොටස එහෙම නැත්නම් මේ මාර්තු සැප්තැම්බර් කොටස යලකන්නේ යට කොටස යල උඩ කොටස මහ. හරි. යට කොටස යලකන්නය උඩ කොටස මහකන්නය. එහෙනම් යලකන්නේ ක්‍රියාත්මක වෙන්නේ මාර්තු වල ඉඳන් සැප්තැම්බර් දක්වා. එහෙම නැත්නම් පළවෙනි අන්තර් මෝසම සහ නිරිත දිග මෝසමෙන් වැසි තමයි යලකන්නට හම්බ වෙන්නේ. මහකන්නේ ගැන කතා කරොත් දෙවන අන්තර් මෝසම වැස්ස සහ ඊසාන දිග මෝසම තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඔක්තෝබර් වල ඉඳන් පෙබරවාරි දක්වා මහකන්නේ ක්‍රියාත්මක වෙනවා. හරි. ඉතින් ඔන්න ඔය විදිහට පුතේ ඔයාට මේ ටික මතක තියාගන්න පුළුවන්. ඊසාන දිග මෝසම තවත් මතක තියාගන්න ක්‍රමයක් තමයි අපි ඊසාන දිග මෝසමට ඊතන දෙබරා කියලා කියනවා. හරි.
ඊතන දෙබරා කියලා මතක තියාගන්නකො. යන්නෙන් ඊසාන දෙයන්නෙන් දෙසැම්බර් බරා කියන්නේ පෙබරවාරි කියන එක. හරි. ඊතන දෙබරා. නිරිත දිග මෝසමට නිලමැස්සා කියලා මතක තියාගන්න. නිලමැස්සා. නියන්නේ නිරිත දිග මැයන්නේ මැයි ඉස්සා කියන්නේ සැප්තැම්බර්. නිලමැස්සා. හරි. ඕකත් ඔයා ඇඳ ගන්නකො ටක් ගාලා. ඇඳ ගන්න හිමීට අවුලක් නැහැ. මේක තේරුණාද පුතේ? ඔව් මිස්. හරි. අපි ඊළඟ දවසේ මේකේ වැසි ගැන කතා කරමු. හරි. මේ කෙටි සටහන දාගන්න. දෙව්මි පුතේ ඔයාට අයිඩියා එකක් ආවද මේ ෂෝට් නෝට් එක ගැන? ඔයා ලොග් අවුට් වෙලා හිටියා නේද? හරිද? තේරුන්නේ නැද්ද මේක? නැහැ. මේ මන් රෙකෝඩින් එක බලන්නම් ආපහු එකපාරක් සිග්නල් එක මේවා වුණා ටීචර්. හරි පුතා. හරි ගැටලුවක් නැහැ. රෙකෝඩින් එක මම අද රාට අප්ලෝඩ්. හරි ටීචර් හරි. හරි. ඕකේ පුතේ එහෙනම් මං අද දවසේ මේ ටික තමයි කතා කරගන්න බලාපොරොත්තු වුණේ ඔයාලත් එක්ක. මම රෙකෝඩින් එක මෙතනින් නවත්තනවා.